දුවේ ළමයෝ අනේ දුවේ මට වතුර තිබහයි මට වතුර එකක් අරන් එන්නකෝ. දිවේ ගිරෙන්න වගේ. මට වතුර තිබහයි. ගේන්නකෝ. එමුණද ළමයෝ මට වතුර එකක් අරන් එන්නකෝ. අම්මෝ මොකද අම්මේ දෙන්නා මරේ නැහැ මට කංගා එන්න තුවල නේ මං කිව්වේ මට ඇහෙනවද වැඩ වැඩි මට මේක විතර මං කීයක් කරන්න ගන්නේ අම්ම පොඩ්ඩක් හිතන්නකෝ මං කීයක් කරන්නද කියලා ගෙදර වැඩයි ළමයිගේ වැඩයි ඒ ඇත්තේ ඔයාගේ වැඩයි ඔයා කතා කරන්නේ ඉක්මනට මට මෙතෙන් දෙන්න බෑ අම්ම පොඩ්ඩක් තේරුම් ගන්න ඒක මම මිනිස්සෙන්නේ මිනිස්සෙක් කියන්නේ මේ කොහොමද කරන්නේ මට හරි සංදේන්නේ ඔයා කතා කරන්නේ ඉක්මනට මට මෙතෙන් දෙන්න බෑ මං කරන්න දෙන්නේ මේක වැඩ කරන්නේ මේ අම්මේ කරන්නේ අම්ම ඒක ඔයාවනේ ඒක ඔයාවනේ ඉතින් කියන්නකෝ මොකද මේකේ තේරුම දැන් එන්නට කතා කරේ වතුර ඉඳලානේ ඒ ෆෝන් එක බොන්න මොකක්ද අපි චුට්ටක් උඩට එන්නකෝ පොඩ්ඩක් නැගිටලා යන්න ඉන්න බලන්න ඉතින් ඇදට වෙලා හැමදාම දෙන්නේ කොහොම ඉන්නේ බෑ හැමදාම කොහොම තමයි ඉන්නේ මේක බොන්නකෝ බොන්න මගේ අර්ථය වෙන්නේ මට මේක බොන්න අමාරුයි අම්මා මම ඔය ළමයාට කරදර කරන්න කැමති නෑ අන්නේ මේ පොඩිදාගේ හොදන්න දෙන්නේ ඔක්කොම ඉතින් මම දෙවි හොද වෙලාවට මම වෙන්නේ තිබුණා මම අමුතෙන් කියලා මේක හොදන්න වෙලාවක් නෑ නේ මේ ගඳේ නෝකාන්නද කොහෙන්ද කියලා ඉස්සරහන්නද සතෙක් කරනවද මේ ඇඳින් ඉන්නේ ඔයාට චූඩියක් දෙන්නේ අයියෝ අම්මේ මොකද්ද කරගන්නද මට කතා කරන්න තිබුණානේ කතා කරන්න මම ඉනවන්නේ ඉතින් ටොයිලට් එකට එක්කගෙන යන්න ටෙම්පරස් නැහැ තිබුණ අවසාන ටෙම්පරස් එක මම ඊයේ ඇඳුවේ ඒ වැසරවල කොහොමද කියන්නකෝ මම ওই දේවල් කරන්නේ පොඩ්ඩක් තේරුම් ගන්න මම ඔය ළමයාට ඉතින් කතා කරේ නෑ මට මුත්‍ර අමාරුවක් හැදුනා මම ඔය ළමයාට ඉතින් කරදර කරන්න ගියේ නෑ ඉතින් සැරේ කතා කරනවා කියලාත් ඔය ළමයා මට කෑ ගහන්න හින්දා ඉතින් මට මේ ඇදීම චුට්ටක් ගියාදුවේ බනින්න එපා ඔය ටික කොහොම තියලා තියන්නකෝ ගඳ නම් ගන්නවා තමයි එහෙ වුණාට මට පුළුවන් වුණ දවසක මම ඔය ටික හොදලා දාන්න මං හැමදාම මෙහෙම ඔයාලට කරදර කරන්නේ නෑ දරුවෝ හැමදාම මම මෙහෙම කරදර කරන්නේ